කවදාවත් ලංකා ඉතිහාසයේ මෙවැනි මුදල් ප්‍රදානය මෙවැනි ආධාර ජනතාව බලා ගන්න පාලකයන් මෙදියත් උනේ නැහැ. අපි ඒක කරමින් ඉන්නවා. ඒකේ අපි වැඩිපුරම අවධානය යොමු කරු ශේෂ්ත්‍රය තමයි මේ නිවාස ප්‍රශ්නේ. දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණයට අනුව නිවාස 6000ක් විතර තියෙනවා සම්පූර්ණ හානි වෙලා. ඒ වගේම හානි නොවුනත් භාගයට හානි වෙලා සහ හානි නොවුනත් ඒ ප්‍රදේශ වලට යන්න සුදුසු නැහැ කියලා තවත් 10000ක් විතර වාර්තා වෙනවා. තාමත් ඒක අවසන් වාර්තාවක් හදලා නැහැ. ඒ නිසා ආසන්න වශයෙන් ගත්තොත් අපිට අලුතෙන් ගෙවල් 20000ක් 25000ක් අතර ප්‍රමාණයක් ගෙවල් හදන්න සිද්ධ වෙනවා. ඒ නිසා අලුතෙන් ගෙවල් 20000ක් 25000ක් විතර අපි හදන්න වෙනවා. මේක ලොකු වැඩක් රටක. ඒ විතරක් නෙවෙයි. අපි මේ 2026 අයවැයේකෙනින් තවත් ගෙවල් 31000ක් විතර හදන්න දාලා තියෙන සල්ලි. අපේ අර එක නිවසක් කියන ව්‍යාපෘතින නිවාස අධිකාරියෙන් ඒක අපි ගෙවල් 10000ක් හදනවා නේද? ගමක අසරණ ගෙයක් හදාගන්න බැරි කෙනෙක් තෝරලා ගමේ අයගේ උදව්ව අයිතිව අපි එහෙම ගෙවල් 10000ක් හදන්න සැලසුම් හදලා දෙනවා. මම හිතන්නේ දැන්ටමත් නම් කරගෙන තියෙන්නේ නේද? ඒ වගේම 2009 යුද්ධය ඉවර වුණාට තාම යුද්ධයෙන් අවතන් කඳුරුල ජීවත් වෙන අය ඉන්නවා. තාම ප්‍රශ්න කතා කරන මහත්තුරු දැන් අවුරුදු 16ක්. එතකොට දරුවා අවුරුදු 10 දරුවෙක් නම් දැන් විවාහ වෙන වයසට ඇවිල්ලා. නේද? ඒ කියන්නේ අවුරුදු 60ක තාත්තා කෙනෙක් හිටියනම් දැන් 76යි. ඒ මුළු කාලෙම ජීවත් වෙලා තියෙන අවතන් කඳුරුල නිවසක් නැතුව. අපි ඒ අය තෝරාගෙන එතනත් ගෙවල් 2500ක් හදන්න ලක්ෂ 20 ගානේ දීලා වෙන් කරලා තිබෙනවා. ඒ වගේම වතුකරේ ජීවත් වෙන කඳුකර ප්‍රජාව ඒගොල්ලන්ට නිවාස හදන්න ඉන්දියානු ආධාර සහිතව ආණ්ඩුවත් මැදිහත් වෙලා යෝජනා කළා. එහෙම ගෙවල් 31000ක් හදන්න සැලසුම් කළා තියෙන වෙලාවක තමයි අපිට මේ ව්‍යසනේ විසින් තවත් ගෙවල් 20000ක් 25000ක් විතර හදන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කල්පනා කරේ එයා හිටියට වඩා හොඳ ජීවිතයකට හිමි නිවසක් හදලා දෙන්න ඕන. ඒකනේ හොඳ. නැත්නම් අපේ හැමදෙරේ මේ නිවාස දෙස බලන්න ඔබ ජීවත් වෙන්න පුළුවන් ඒවා නෙවෙයි. ආපහු ඒ විනාශයටපත් වෙච්ච ගෙවල් වලට ඒ වගේ ගයක් හදලා දීලා වැඩක් නැහැ. ඒ නිසා අපි තීරණයක් ගත්තා ලක්ෂ 50ක් දෙනවා ඒ ගේ හදාගන්න. අපි දෙන්න ඕන හැම මුදල් දීලා අපි ඒ ගේ හදාගන්න සැලසුම හදලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඒක හැබැයි අපි අධීර 3කින් දෙන්නේ. ලක්ෂ 20ක් දෙනවා. ඒ 20ට ගේ හදපුවාම ඉතුරු ටික හදාගන්න ඉතුරු 15 දෙනවා. ඉතුරු ටික හදාගන්න ඉතුරු 15 දෙන ඉක්මනින් හදන්න.